මෙරට පරිභෝජනය සඳහා කෘෂි රසායන ආනයනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රමිතීන් වලට අනුකූලව සිදු කළ යුතු බව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ අවධාරණය කරයි. අද පෙරවරුවේ කොළඹ පැවති ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ එක්ව සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ වැඩසටහන් සම්බන්ධයෙන් කළමනාකාර බඳුරංග කාර්යවසම් මහතා මේ බව කියා සිටියේය. මේ වෙනකොට ලංකාව පුරාම අපි දන්නවා දැනට හොයා බලපු ආකාරයට විශාල විදියට කෘෂි රසායනික හිගයක් ඇති කරමින් පවතිනවා. මේ හිගේ ඇති කිරීමේ අවශ්‍යතාවය තමයි ජනාධිපතිතුමාට ඉක්මනින්ම කරුණු දැක්වීම අවශ්‍ය වෙලා තියෙනවා. රටේ ඊළඟ කන්නේ වගා කටයුතු කරන්න බැරි වෙනවා මේ නිසා. ඒ හින්දා ලොකු ආහාර ස්වෛරීභාවය සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් දැනට තියෙන තත්ත්වයේ යටතේ කෘෂි රසායනික බෙදා හැරීමට ඉඩකඩ ලබා දෙන්න කියලා. මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් සියා සිටියේ 2011 ජාත්‍යන්තර වනාන්තර වර්ෂය තුලදීද සුළු ආර්ථික වාසි තකා මෙරට මහා පරිමාණයෙන් වනාන්තර විනාශය සිදුවමින් පවතින බවයි. මේ වගේ ජාතික වනෝද්‍යානය පුරාණ වැව් සහ ගොවිබිම් කියන මෙන්න මේ කාණ්ඩ තුනට අයත් ඉඩම් අද වෙද්දී ලංකාවේ කෘෂි අධිරාජ්‍යවාදයට යටත් කරමින් ඔවුන් අපේ ඉඩම් බිලි ගන්න පටන් ගන්න තියෙනවා. ලංකාව කියන්නේ පුංචි රටක් වුණාට මේකේ ජෛව විවිධත්වයේ විශාල වශයෙන් විශාල අගයකින් තියෙන හින්දා මෙන්න මේ හෝටල් හදමින් කරන්නා වූ සංවර්ධන ක්‍රියාවලිය සහ මේ ඉඩම් බෙදා දෙමින් කරන්නා වූ සංවර්ධන ක්‍රියාවලිය අපි කියන්නේ මේ බිමට ඔරොත්තු දෙන්නේ නැති ක්‍රියාවලියක්.